ආයි යාළුවනේ ඔන්න මමත් වෙසක් එක වෙසක් සතිය හින්දා වෙසක් කූඩුවක් හැදුවා මේ දැන් ටිකක් වෙලා හදලා ඉතින් ඔයගලන්ට මේ පොඩි මම මේක හදන ගමන් මට හිතුණා පොඩි දෙයක් කියන්න මේ හදන වෙලාවේ මට ආවේ මේක කොච්චර 100% මේක හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ හැබැයි මට නිකන් හිතුණා මේ කූඩුව හදන ගමන් මේ ඇයි මේ කූඩුවට මේ දැන් මේක අටපට්ටම කියලා නේ කියන්නේ අටපට්ටම කියලා මේක මේ සංස්කෘතියේ එන්නේ ඇත්තේ ඇයි කියලා මට නිකන් හිතුණා ඉතින් මේක අටපට්ටමක් වගේ හදලා තියෙනවා ඉතින් මේකේ මොකද මේ බෞද්ධ දර්ශනයත් එක්ක මේ අට ඉලක්කම ලොකු සම්බන්ධයක් තියෙනවා ඉතින් මේ ඒ හින්දා වෙන්න ඇති මේ කූඩුවට අටපට්ටම කියලා දාලා තින්නේ ඒ වගේම මේ කොටු අටකුත් තියෙනවානේ මේකේ පොඩි කොටු අටක් තියෙනවා ඉතින් මේ බොහෝ වෙලාවට මේක හදන්න නැත්තේ දැන් අපේ බුදුදහමේ කියවෙන ගොඩක් මේ කරුණු කාරණා මේ පහන් කූඩුවෙන් මේ අටපට්ටම මේ පහන් කූඩුවෙන් මේ පිළිබිඹු කරන්න වෙන්න මිනිස්සුන්ට ඒ කියන්නේ ඒ කාලේ එහෙම එකක් වෙන්න ඇති කියලා මට හිතුණා ඒ කියන්නේ දැන් මේකේ තියෙනවානේ දැන් මෙතන ලොකු කොටු තියෙනවා පේනවද ලොකු කොටු හතරක් තියෙන 1 2 3යි මෙතන 1යි 4යි එතකොට මේ ලොකු ප්‍රධාන කොටු හතරෙන් අපිට කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය මේක දුක ඇතිවීම ඊට පස්සේ දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය ප්‍රධාන කොටු හතරේ හරිද ඊට පස්සේ අපිට දැන් බුද්ධාගමේ කියවෙන තව එකක් තමයි පරමාර්ථ ඒ කියන්නේ අභිධර්මයේ කියවෙන ලොකු වචනයක් තමයි ප්‍රධාන වචනයක් තමයි පරමාර්ථ ධර්ම පරමාර්ථ ධර්මයේ සුද්ධාෂ්ටකයක් කියන එක ඒ කියන්නේ අට ආකාරයකින් යුක්තයි රූප කලාපයක් එතකොට එතන ಗುಣ 8ක් කියවෙනවා ඒ ಗುಣ 8 තමයි මේ පොඩි කොටු වටෙන් පෙන්නලා ඇත්තේ මෙතන එහෙම ගත්තොත් මේක පඨවි ආපෝ තේජෝ වායෝ මෙතන යට තියෙන හතර ගත්තොත් මේ වර්ණ ගන්ධ රස ඕජා කියලා එතන 8ක් තියෙන පොඩි කොටු එතන රූප කලාප පිළිබිඹු කරන්න පුළුවන් ඒ අටෙන් ඊට පස්සේ මේ පොඩි කොටු අටෙන් අපිට පුළුවන් හිතා ගන්න අටසිල් හරිද ඊට පස්සේ මේ කොටු අටෙන් අපිට හිතා මේ පොඩි කොටු මේ ත්‍රිකෝණ වගේ කොටු අටක් තියෙනවානේ උඩ 4 යට 4 එතකොට මේකෙන් තව අපිට මේ අටෙන් හිතා ගන්න පුළුවන් මොනවද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිඹු කරන්න පුළුවන් මේ පොඩි කොටු අටෙන් හරිද